My Recipe YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අදත් ඔයාලට මගේ කුකුලගේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් වෙනද වගේම වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරයෙන් මතක් කරන්නේ ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් යටින් කමෙන්ට් කරන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ ඉන්න මගේ දුඹුරු කිකිලි මේ දවස්වල ආපහු සැරයක් මෙයා රැකුම් වෙట్లా ඉන්නේ කියලා ඔයාලා දන්නවනේ. මීට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නුවා පළවෙනි පාරට මම මෙයාව නාවන විදිහත්. ඉතින් මම දවස් 3ක්ම මෙයාව දැන් නෑවුවා. මං මෙයාව නාවන ටිකත් එක්කම තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් මෙයා වෙන කවුරු හරි දාන බිත්තරයක් තුරුල් කරගෙන එයා තාමත් බක්කියට වෙලා ඉන්නවා. ඉතින් මේ මම මෙයාව නාවපු පළවෙනි දවස වතුර එක චුට්ටක් සීතල වුණත් මෙයා හරි ආසාවෙන් හැබැයි නෑවා. අන්න එයා ලෙව කනවා පිටිපස්සේ. ඉතින් මේ තමයි මෙයා නාපු පළවෙනි දවස. ඊට පස්සේ මම මෙයාව දෙවෙනි දවසටත් නෑවුවා. දවස් 3ක්වත් අඩු ගානේ නාවන්න ඕන එක දිගට. හොඳට අවුවක් තියෙන නිසා මම දෙවෙනි දවසත් මෙයාව මේ විදිහටම නෑවුවා. ඉතින් නාවන එකෙන් නම් මෙයාගෙන් නම් වදයක් තිබුණේ නෑ. කලින් සැරේක මං කළුව නාවනකොට නම් එයා හරියට කරදර කරා. ඒ වුණාට මේ දුඹුරු කිකිලි නම් හරි ආසාවෙන් වතුරට වෙලා ඉන්නවා. මෙයාත් හරි ආසාවෙන් වතුරට වෙලා ඉන්න නිසා මම මෙයාව විනාඩි 10ක් විතර වතුරේ තියලා නෑවුවා. ඉතින් මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම ඔයාලට අරගෙන ආවේ මගෙන් කීප දෙනෙක් අහලා තිබුණා මේ විදිහට මගේ පොඩ්ඩිගේ බිත්තර ටික පෙන්වන්න කියලා. සාමාන්‍යයෙන් අපි බිත්තරවල පැටව් හැදිලාද කියලා මෙන්න මේ විදිහට බලනවා. ඉතින් මම මේක ගොඩාක් උත්සාහ කරා ටිකක් රැ වෙලා තමයි වීඩියෝ කරගත්තේ. මේ වීඩියෝ එක ගන්න ටිකක් අමාරුයි. මොකද හරියටම මේ කැමරාවට අල්ලලා මේ විදිහට බලන්න ටිකක් අමාරුයි. ඒ වුණාට මම පුළුවන් විදිහට මේක වීඩියෝ කරගත්තා. ඉතින් ඔයාලා බලන්න මම පොඩ්ඩිගේ බිත්තරවල තිබ්බ ගම් බිත්තර තමයි මේ ගම් බිත්තරයක්. ඉතින් මේකේ නම් පැටිය හැදිලා වගේ පේන්නේ. මොකද ඇතුලේ කිසිම දෙයක් පේන්නේ නැහැ. තනිකර කළු පාටටම පේන්නේ. පැටියා ඇතුලේ හැදිලා ඉන්නවා නම් මෙන්න මේ බිත්තරය RIR කිකිලිගේ බිත්තරයක්. මේ බලන්න මේකේ නම් කිසිම දෙයක් පේන්නේ නැහැ. මේක විනිවිද පේනවා හොඳට. ඒ කියන්නේ මේකේ ඇතුලේ පැටියෙක් නැහැ. මේකේ පැටියෙක් හැදිලා නැහැ කියලා හොඳටම පේනවා. ඒ විදිහට මම මේ බලපු බිත්තරවල ගම් බිත්තර ඔක්කොගේම නම් පැටව් හැදිලා හිටියා. ඒ කියන්නේ ගම් බිත්තර 5ක. නමුත් RIR බිත්තරවල නම් පැටව් හැදිලා නැහැ. බලපු දෙකකම මම පැටව් හැදිලා හිටියේ නෑ. මං එයාට RIR කිකිලි බිත්තර 3ක් තිබ්බේ. මං ගොඩාක් ආසාවෙන් හිටියේ ඒ බිත්තර 3 පැටව් වෙයි කියලා. නමුත් ඒ බිත්තර 3 පැටව් හැදිලා නෑ වගේ පේන්නේ. ඉතින් අපි පොඩ්ඩිගේ පැටව් වෙන දවසට බලමු කොහොමද කියලා. මම ඊට කලින් නම් කවදාවත් මේ විදිහට කිකිලිගෙන් බිත්තර අරගෙන මේ විදිහට බලලා නැහැ.
ඒ වුණාට ඔයාලගේ දැඩි ඉල්ලීම මත තමයි මම මේ දේ කරේ. මොකද සාමාන්‍යයෙන් රකින්න තිබ්බට පස්සේ මං ආපහු බිත්තර අල්ලන්නේ කරන්නේ නැහැ. අර මේ පාර වීඩියෝ කරගන්නම ඕන හින්දා තමයි මං ගිහිල්ලා මේ විදිහට මෙයාගේ බිත්තර ටික බැලුවේ. සාමාන්‍යයෙන් මම මෙයාලගේ බිත්තර බලන්නේ රකින්න තියලා අන්තිම දවසට තමයි, පැටවු එන දවසට තමයි මම මේ විදිහට බලන්නේ. මේ බිත්තරයේත් පැටියෙක් හැදිලා නැහැ. මේ බලන්න එක හොඳට පේනවා. මේක RIR කිකිලිගේ බිත්තරයක්. ඊළඟට අපි තව ගම් බිත්තරයක් බලමු. මේ බලන්න මෙන්න මේකේ නම් පැටියෙක් හැදිලා ඉන්නේ. ඇතුළ තනිකරම කළු පාටටම පේන්නේ පැටවු ඉන්නවා නම්. පොඩ්ඩිගේ පැටවු වෙන්නත් තව දවස් 5ක් විතර තියෙනවා. අපි මෙයාගේ පැටවු එනකොටම බලමු මෙයාගේ බිත්තරවල තත්ත්වය කොහොමද කියලා. ඉතින් දුඹුරු කිකිලි නාන අද 3 වෙනි දවස. මං අද ඇවිල්ලා බලනකොටත් මෙයා වෙන කෙනෙක්ගේ බිත්තරයක් තියාගෙන බක්කියට වෙලා ඉන්නවා. දැන් නම් ගොඩාක් දුරට මෙයාගේ රැකුම් අඩු වෙලා තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මෙයාලගේ රැකුම් වැඩි නම් මෙයාලා එළියටවත් එන්නේ නැහැ. ඒ වුණාට මෙයා සැරින් සැරේට කූඩුවෙන් එළියට එනවා, වත්තේ ඉන්නවත් දකින්නවා. හිටපු ගමන් තමයි ඇවිල්ලා බක්කියට වෙලා මේ විදිහට ඉන්නේ. කවුරු හරි දාපු බිත්තරයක් දැක්කොත් තමයි එයා ගොඩක් වෙලාවට ගිහිල්ලා ඒකේ උඩට වෙලා ඉඳගෙන ඉන්නේ. මෙයාලා කට්ටිය ටිකවත් මන් දැන් නිතරම කූඩුවෙන් ඇරලා එළියේ තියෙනවා. චුට්ටක් එයාලා පුරුදු වෙන්නත් ඕන නිසා මන් දැන් පැය 2-3ක්ම එයාලා වත්තේ ඇරලා තියෙනවා. ගෙදරට වෙලා තමයි මන් ගොඩක් වෙලාවට බලන්නේ. වෙන සත්තුන්ට නම් දැන් ගොඩක් වෙලාවට වත්ත ඇතුළට එන්න විදිහක් නැහැ. ඒක නිසා බය නැතුව ටික වෙලාවක් මේගොල්ලොන්ව තනියෙන් වත්තේ තියන්න පුළුවන්. ඉතින් එයාලටම හිතිලා ඇති වෙච්ච වෙලාවට මෙයාලා කූඩුවට එනවා. වැඩි දුරකට මේගොල්ලෝ යන්නෙත් නැහැ. ඔන්න ඉතින් දුඹුරු කිකිලි නාන 3 වෙනි දවස අද. මෙයාගෙන් කිසි වදයක් නැහැ. අදත් බ්‍රවුනි ඇවිල්ලා ඉන්නවා. දෙවනි දවසේ නම් බ්‍රවුනි පේන්න හිටියේ නෑ. බ්‍රවුනි ළඟට ඇවිල්ලා තමයි මෙයාව ටිකක් කලබල කරන්නේ. නැත්නම් මෙයා වතුර එකේ තිබ්බහම අයින් වෙන්නේ නැතුව වතුර එකටම වෙලා ඉන්නවා. ඉන්නකො ඉතින්. මේ එපානේ.
ඉතින් දවස් 3ක්ම දැන් මේ දුඹුරු කිකිලිව මන් නෑවුවා. මෙයාව දැන් මං ආපහු නාවන්නේ නැහැ. මෙයාට මෙහෙම්මම රැකුම් අයින් වෙන්න දෙනවා. ඉතින් අපි තවත් මේ වගේම මෙයාලගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.